ආයුබෝවන්. ඉනාග්ලෝ කවුන්සලින් YouTube නාලිකාවට අදත් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මම පිළිගන්නවා. ඉතින් මම අද ඉතාම වටිනා මාතෘකාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. පුද්ගලයෙක් විසින් ඇත්තටම මේක දැනගන්නම ඕනේ. ජයග්‍රහණය කරා යනවා නම් දිනන්නට අවශ්‍යයි නම් බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ ජයග්‍රහණය නම් වැඩෙන මානසිකත්වය සම්බන්ධයෙන් දැනගත යුතුමයි. Positive psychology. Positive psychology කියන්නේ අලුත් ලස්සන සබ්ජෙක්ට් එකක්. ඒකේ එන මානසිකත්වය ගැන තමයි මම කතා කරන්නේ. වැඩෙන මානසිකත්වය. අපිට මානසිකත්ව දෙකයි, වැඩෙන මානසිකත්වය සහ ස්ථාවර මානසිකත්වය. ඉතින් ජීවිතේට අපිට වැදගත් වෙන්නේ වැඩෙන මානසිකත්වය. වැඩෙන මානසිකත්වයේ තියෙන පුද්ගලයේ ජීවිතේ ජයග්‍රහණය කරා යනවා ඒකාන්තයි. ඉතින් මොකද්ද මේ වැඩෙන මානසිකත්වය? එහෙම නැත්නම් growth mindset කියන්නේ. අපි බලමු growth mindset කියන්නේ මොකද්ද කියලා. වැඩෙන මානසිකත්වය කියන්නේ උත්සාහය, හොඳ උපාය මාර්ග, අන් අයගෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිචාර තුලින් හැකියාවන්, බුද්ධිය හා දක්ෂතා කාලානුරූපීව වර්ධනය කළ හැකි යන විශ්වාසයට තමයි growth mindset කියලා කියන්නේ. ඉතින් මොලේ කියන්නේ අපිට ස්වභාවයෙන් අපිට ලැබිච්ච දායාදයක්. එහෙම නැත්නම් ඒක අපූර්ව ආයතනයක්. ඒක අනෙක් අවයව වගේ නෙවෙයි. දැන් අපේ අතක් පයක් කැඩුනොත් අපිට අතක් පයක් නැතුව උනත් ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නමුත් මොලය එහෙම නෙවෙයි. මොලේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ. මොලේ කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණු අපූර්ව දායාදයක්. අනිත් අවයව වගේ නෙවෙයි. empower කරන්න පුළුවන්. අපේ ශරීරයේ තියෙන වෙන කිසිම අවයවයක් empower කරන්න බෑ. ඉතින් මොළය එහෙම නෙවෙයි අපිට empower කරන්න පුළුවන්. හොඳට maintain කරගෙන වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු අපේ mindset එක empower කරන්නේ එහෙම නැත්නම් විකසිත කරන්නේ කොහොමද කියලා. එහෙම ක්‍රම තුනයි. එක active learning. Active learning කියන්නේ සක්‍රියව ඉගෙන ගන්නවා කියන එක. අපි ඉගෙන ගන්න අතරතුරේදී ප්‍රශ්න අහන්න ඕනේ, ලියන්න ඕනේ, අහගෙන ඉන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ, ගැටලු විසඳන්න ඕනේ. අපිව සම්පූර්ණයෙන්ම අපේ මුළු ශරීරයෙන්ම අවශෝෂණය කරගන්න විදිහට පසින්දුරන්ම භාවිතා කරමින් ඊටාම සක්‍රිය ලෙස අධ්‍යාපනයේ නියැලෙන්නට ඕනේ. ඒක තමයි එක සක්‍රියව ඉගෙන ගන්නවා කියන්නේ පසින්දුරන්ම පාවිච්චි කරමින් සක්‍රියව ඉගෙන ගන්න එක. එතකොට දෙවෙනි එක තමයි hard working. එහෙම නැත්නම් වෙහෙසි වැඩ කිරීම. වෙහෙසි වැඩ කරනවා කියන්නේ තමන් කළ යුතු කාර්ය තුල හොඳින් වෙහෙසෙන්න ඕනි. ඒක අපේ ශක්ති ප්‍රමාණයෙන් අපේ තියෙන ශක්තියින් භාවිතා කරමින්. මොනවද අපේ තියෙන ශක්තියින්? අපේ තියෙන ශක්තියින් තමයි නිර්මාණශීලීත්වය, නොපසුබට උත්සාහය, එහෙම නැත්නම් කරුණාව. ඒ වගේ අපි තුල විවිධ ශක්තියින් වර්ග තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම භාවිතා කරමින් ඊටමත් ශක්තිමත්ව වෙහෙසි වැඩ කිරීම තමයි hard working කියලා කියන්නේ. ඉතින් hard work එකත් අපේ mindset එක growth කරන එක්තරා ක්‍රමයක්. ඊළඟ දේ තමයි අනර්ගතා ප්‍රතිපෝෂණය කියන්නේ. අනර්ගතා ප්‍රතිපෝෂණය කියන්නේ valuable feedback එක. valuable feedback කියන්නේ ධනාත්මක අත්දැකීම් රස විඳින්න කියන එක. ධනාත්මක අත්දැකීම් වෙන්නේ මොනවාද? සරල උදාහරණයක් ගත්තොත් අපි රසවත් ආහාර වේලක් ගත්තාම අපිට ආහාර වේල නැවත භුක්ති විඳීමේ ආසාවක් ඇති වෙනවනේ. ඉතින් අන්න ඒ වගේ තමයි අපි ගමනක් යද්දී අපි වටා තවත් පිරිසක් හැදෙනවා. මෙන්න මේ පිරිස විසින් අපිට එක එක ෆීඩ්බැක් දෙනවා. ඒ පිරිස විසින් ඔයාව අගය කරනවා. ඔයාට ආදරය කරනවා. එන්න ඒ ප්‍රතිපෝෂණය ආඩම්බරයෙන් පිළිගන්න. ඒක ඔයාට ගේන්නේ විශාල ශක්තියක්. ඒක මොටිවේෂන් එකක්. කිසිම අරමුණක් නැති කෙනෙක්ට උනත් එක වැලියබල් ෆීඩ්බැක් එකකින් ගෝල් එකක් හදාගෙන සාර්ථක වෙන්න පුළුවන්. අපේ පෞරුෂයේ හැම අංගයක්ම එක ලෙස විකසිත වෙන්න ඕනේ. ශරීරයේ හැම අංගයක්ම හොඳටම ඇක්ටිව් වෙන්න ඕනේ. වද මලක පෙති පහක් තියෙනවා. එක මල් පෙත්තක් කැඩුනොත් ඒක වද මලක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මල ඩැමේජ් වුණොත් ඒ වද මලේ තියෙන ප්‍රතිභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ වගේමයි අපිත් හිතන්න ඕනේ. පිරිපුන් මිනිසෙක් වෙලා සමාජගත වෙන්න නම් වැඩෙන මානසිකත්වය empower කරන්නම ඕනේ.
දන්නවද නැපෝලියන් කියලා මනෝවිද්‍යාඥයෙක් හිටියා. එයා කියලා තියෙනවා දුප්පත්ව ඉපදීම ගැන, බෙල්ලේ රන් දම්වැලක් නැතිවීම ගැන, අධි බලාපොරොත්තු නැති දෙමව්පියන්ගේ දරුවෙක් වීම ගැන දෙවියන්ට සිතුවන්ත වෙන්න. ඉතින් නැපෝලියන් ඇයි මෙහෙම කිව්වේ? රැපින් බේබි කෙනෙක්. කවුද රැපින් බේබි කෙනෙක් කියන්නේ? ඔතල වඩාගෙන ඉන්න දරුවෙක්. ඔතල වඩාගෙන ඉන්න දරුවෙක්ට වඩා දුප්පත් ගෙදරක හැදෙන දරුවෙකුට වැඩ ගොඩයි. එයාලා ලොකුවට බලා ගන්න කාටවත් වෙලාවක් නැහැ. ගෙදර ඉන්න අනිත් සමාජිකයොත් එක්ක හැදෙන්නේ. එතකොට එයාලට තනියම කන්න, බෙදාගෙන කන්න, දේවල් හොයාගන්න, තනියම නැගිටින්න, Tamanට අවශ්‍ය තැනට වේගයෙන් දුවලා යන්න, ඒ වගේ අනතුරු අඳුනගන්න, අනතුරු වලින් බේරෙන්න, ඒ හැම දෙයක්ම කරන්න ඒගොල්ලන්ගේ පුංචි මනසින් කල්පනා කරන්න සිද්ධ වෙනවා. හරියට ගම් කුකුල්ලෝ වගේ. ගම් කුකුළුත් එහෙමනේ. අනතුරු වලින් බේරෙන්න, පියාඹන්න, වේගෙන් දුවලා යන්න, හොයාගෙන කන්න, මේ හැම දෙයක්ම ගම් කුකුල්ලුන්ටත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තමයි දුප්පත් ගෙදරක හැදෙන පොඩි දරුවෙක්. මෙයාලට පොඩි කාලේ ඉඳන්ම වැඩ ගොඩයි. භාවිතා බහුලී කතා. ඉතින් ඉගෙන ගන්න මාර්ගය හැදුනහම මොලේ අලුත් ස්නායු මංපෙත් විවර වෙනවා. ඒ බබාලට තියෙන ප්‍රශ්න, ගැටලු අභියෝග බවට පත් වුනාම මොළය එයාලව මෙහෙවන්නේ අභියෝග ජය ගන්න. වැඩිහිටියෙකුට උනත් එහෙම තමයි. මේ ඔස්සේ යනකොට ඊට අනුරූප වන අයුරින් ස්නායු පරිපත මොළය තුල නිකම්ම නිර්මාණය වෙනවා. මොළය සීඝ්‍රයෙන් වැඩි දියුණු වෙනවා. ඒ පුහුණු වීම තුල තමයි මේ පරිපත ශක්තිමත් වෙන්නේ. broadening and sharpening. ඉතින් අපි හැමෝටම ස්වභාවිකව වැඩෙන මානසිකත්වය අත්වලක් වෙන පරිසරයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඉහත පෙන්වා දුන් ක්‍රම 3 අනුගමනය කිරීමෙන් මොළය තුල මේ පරිපත නිර්මාණය කරන්න අපිට පුළුවන්. ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න ඕන නම් growth mindset එක empower කරන්න. ඉතින් මම පැහැදිලි කරා growth mindset කියන්නේ මොකක්ද? කොහොමද අපි ඒක ජීවිතයට apply කරගන්නේ? ඒක empower කරන්නේ කොහොමද කියන එක. ඔබට මේ වීඩියෝ එකේ මොකක් හරි වටිනාකමක් දැනෙනවා නම් Inner Glow Counseling YouTube නාලිකාව subscribe කරන්න, like කරන්න, comment එකක් දාගෙන යන්න. බොහොම ස්තුතියි.